ලංකාවේ සෝෂල් මීඩියා තුලේ කවුරුත් නොකරන හැබැයි මුළු ලෝකෙ පුරාම වෛරල් වෙන වීඩියෝ ට්‍රෙන්ඩ් එකක් ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ. විශේෂම දේ තමයි මේ වගේ වීඩියෝ කරන්න ඔයාලට කැමරාවක්, ලයිටින්, ස්ටුඩියෝ ඕන වෙන්නෙම නැහැ. විශ්වාස කරන්න මේ මුළු වීඩියෝ එකම 100%ක් ෆ්‍රී හම් වෙන AI tools ටිකක් පාවිච්චි කරලා විනාඩි කිහිපයකින් හදන්න පුළුවන්. ලංකාවේ කවුරුත් මේක තාම කරන්නේ නැති හින්දා ඔයා දැම්ම මේ ට්‍රෙන්ඩ් එකට එකතු වුණොත් ඔයාට ඉක්මනට channel එකක් page එකක් grow කරගන්න පුළුවන්. මේ වීඩියෝස් mind එක relax කරන හින්දා ගොඩක් අය මේවා බලන්න කැමතියි. ඒ හින්දා views ගැන බය වෙන්න එපා. ඉතින් මේක step by step හදන්න මම කියලා දෙන්නම්. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් අපි යමු අපේ පළවෙනි step එකට. ඔයා මුලින්ම කරන්න ඕනේ මම පල්ලෙහා description එකේ Google Docs link එකක් දාලා තියෙනවා. අන්න ඒකෙන් ගිහිල්ලා මෙන්න මේ document එක open කරගන්න. මේ document එකේ තියෙන්නේ අපිට ඕන කරන master prompt එක. ඔයා මේ prompt එක සේරම select කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී control A press කරලා මේක control C වලින් copy කරගන්නවා. දැන් ඔයා යන්න ඕනේ ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා අපි කලින් copy කරගත්ත prompt එක මෙතන paste කරලා send කරන්න. දැන් අපිට ChatGPT එකෙන් ideas 10ක් create කරලා දෙනවා. ඔයාට මෙතනින් කැමති එකක් select කරගන්න පුළුවන්. මම මෙතනදී පළවෙනි එකම select කරගන්න. ඔයාට කරන්න තියෙන්නේ මේ idea 1 කියන එක copy කරගන්න. copy කරගෙන ආයෙත් ChatGPT එකට paste කරලා send කරන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් මේකෙන් storyboard image prompt එකක් හදලා දුන්නා. මෙතන මේ prompt එක විතරක් නෙමෙයි තියෙන්නේ. තව පල්ලෙහාට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් video prompt එකකුත්. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේ storyboard image prompt කියන එක copy කරගන්න එක. මෙන්න මේ විදිහට මේක select කරගෙන copy කරගන්න. දැන් ඔයා ඊළඟට යන්න ඕනේ Gemini වලට. Gemini වලට ගිහිල්ලා ChatGPT එකෙන් generate කරලා දුන්න storyboard image prompt එක මේකට paste කරගන්න. paste කරගෙන මෙතන plus icon එක select කරලා මෙතනින් create image දෙන්න. දැන් මේක send කරන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ image එකක් generate කරලා දුන්නා. මේකේ තියෙන්නේ අපේ වීඩියෝ එක හැදෙන්න ඕනේ පළවෙනි step එකේ ඉඳන් අන්තිම step එක වෙනකන් ඕනේ කරන images. ඉතින් මේකට තමයි storyboard එක කියන්නේ. දැන් මේක ඔයාගේ device එකට download කරගන්න. හරි ඊළඟ පියවර තමයි මේ image එකෙන් අපිට ඕනේ කරන වීඩියෝ එක හදාගන්න එක. ඉතින් ඒකට අපි පාවිච්චි කරන්නේ Flow AI. ඉතින් මේවට යන links මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයා මේකට ගිහිල්ලා මෙතන plus icon එක click කරලා upload media ගිහිල්ලා අපි අර කලින් හදාගත්ත storyboard image එක මෙතනට upload කරගන්න. හරි දැන් අපිට මේකට ඕනේ කරනවා video prompt එකක්. ඔයාලට මතක ඇති අපි කලින් ChatGPT එකේ video prompt එකකුත් හදාගත්තා. අපි දැන් කරන්න ඕනේ ChatGPT එකට ගිහිල්ලා මෙන්න මේ video prompt එක copy කරගන්න එක. ඒක copy කරගෙන ආයෙත් Google Flow එකට ඇවිල්ලා මෙතන image එක පැත්තකින් තියෙනවා dot තුනක්. අන්න ඒක click කරලා add to prompt දෙන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ අපි අර copy කරගත්ත video prompt එක මෙතනට paste කරගන්න එක. දැන් මේක send කරන්න. දැන් මේක එතනින් එහාට process කරන්න නම් අපේ approval එකක් ඉල්ලනවා. ඔයා මෙතනින් approve දෙන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ video එක generate වෙනවා. ඉතින් මේකට ටික වෙලාවක් යනවා. එතකල් ඔයා තාම video එක like කරේ නැත්නම් දැන්ම like එකක් දාලා අපිව subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ videos ඉස්සරහට ගේන්න ඕන නම් පල්ලෙහාන් comment එකක් දාන්න. ඉතින් ඔන්න වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් අපිට මෙන්න මේ වගේ රිසල්ට් එකක් අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් ආයි වීඩියෝ එකක් හදන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ process එකම ආයෙ repeat කරන එක. ඉතින් බලන්න කිසිම වියදමක් නැතුව පොඩි මහන්සියකින් මේ වගේ views මිලියන ගණන් එන videos ඔයාලට දැම්ම හදන්න පුළුවන්. prompts තියෙන Google Docs link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. අදම මේක try කරලා බලන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් වීඩියෝ එකට like එකක් දාලා තව මේ වගේ දේවල් ඉස්සරහට දැනගන්න අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.